the skies over Tel Aviv ablaze. Explosions heard. ඉරානයයි ඊශ්‍රායලයි අතර තත්ත්වයේ දවසින් දවස උණුසුම් වෙනවා වගේ අද අපි බලමු මේ ගැන අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය එකතුවෙන් කියවෙන දේවල්. ISW, Al Jazeera, LNW සිංහල, The Times LK, News 19, Ceylon Wire. ඔය වගේ දේශීය විදේශීය ගොඩක් තැන්වලින් තොරතුරු තියෙනවා. ඉතින් අපි බලමු මේ ගැටුමේ ප්‍රධාන සිදුවීම් මොනවද? රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මොකද්ද වෙන්නේ? අන්තිමට අපේ රටට ශ්‍රී ලංකාවට මේක බලපාන්නේ කොහොමද කියලා. ඇත්තන්ම. මේ මූලාශ්‍රවල සමහර වෙලාවට එකිනෙකට පරස්පර තොරතුරු දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේක හරිම සංකීර්ණ තත්ත්වයක් කියලාත් පැහැදිලි. අපේ අරුමුණීතින් මේ විවිධ කාරණා ටිකක් සමබරව ඉදිරිපත් කරලා අතරම මොකක්ද වෙන්නේ? ඒකේ තේරුම මොකක්ද කියලා තේරුම් ගන්න උදව්වක් දෙන එක. හරි, එහෙමනම් අපි කෙලින්ම කතාවට බහමු. අර යුදමය තත්වෙන්ම පටන් ගමුකෝ. දැන් ISW වාර්තාවේ කියන විදිහට අර ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ තියෙන්නේ එහි භූගත යටිතල පහසුකම් වලට ඊශ්‍රායල ප්‍රහාර වලින් හානි වෙලා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය IAEA කෙනුත් එක තහවුරු කරලා කියලාත් කියනෝ නේද? ඕ ඒක තහවුරු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර එයාලගේ මිසයිල් මූලස්ථාන කඳවුරු එස්පහාන් පළාතේ හමුදා ස්ථාන කීපයක් ගුවන් කඳවුරු IRGC කියන්නේ විප්ලවීය ආරක්ෂක බලකාය තැන් අර හේසා ඩ්‍රෝන් හදන තැන බලශක්ති යටිතල පහසුකම් පවා තෙල්පිරිපාදු බසීජ් මූලස්ථාන වගේ ගොඩක් තැන් වලට ප්‍රහාර එල්ලවෙලා කියලා ISW News 19 වගේ ඒවායි සඳහන් වෙන්නේ. එතකොට මේ ප්‍රහාර වලින් ඉරානට වෙච්ච බලපෑම කොහොමද? එයාලගේ අර මිසයිල් හැකියාව ගැන මොකද කියවෙන්නේ? ඒ කියන්නේ කලින් 100 ගණන් එව්වත් දැන් කලින් 100 ගණනක් එල්ල කරා නම් දැන් එක ප්‍රහාරයකට මිසයිල් 20ක් හෝ ඊටත් අඩුවෙන් තමයි එල්ල වෙන්නේ කියලා කියවෙනවා. ඉතින් ඒකෙන් අර IDF තක්සේරුවට යම් බරක් එකතු වෙනවා වගේ. හැබැයි ඉතින් ඉරානයත් සුම්මන ඉඳලා නෑ වගේ නේද? ISW එකම කියනවා ඊශ්‍රායලයේ හමුදා බුද්ධි පාසලකටත් ඉරාන මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා කියලා. හැබැයි ඉතින් ලොකු හානියක් ගැන වාර්තා වෙලා නෑලු. හූතිවරු ඉරානයට සහාය දෙනවා කියනවා. අනෙක් පැත්තෙන් ඉරානයයි ඉරාකේ ඉන්න ඉරානට හිතවත් සටන්කාමී කණ්ඩායම් කටයිබ් හිස්බුල්ලා වගේ අය එයාලා සූදානමින් ඉන්නවලු ඇමරිකාව මැදිහත් වුණොත් ඇමරිකානු කඳවුරු වලට ගහන්න. අල් ජසීරා වගේ මූලාශ්‍රීක වාර්තා කරනවා. මේ යුද්ධ තත්ත්වයට සමාන්තරව යන අර රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පැත්තත් හරිම වැදගත් නේද? අනිවාර්යෙන්ම. ඒකත් හරි මුණුසුම්. දැන් බලන්න එක පැත්තකින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉරානට කියනවා කොන්දේසි නෙතුව යටත් වෙන්න කියලා. ඔව්. ඒකම ඇක්සියෝස් වාර්තාවක් උපුටා දක්වලා ISW එකෙන් කියනවා ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් අතරේ මොකක් හරි සාකච්ඡා වටයක් ගැනත් යම් ඉඟි තියෙනවා කියලා. ඉතින් මේක ටිකක් පරස්පර විරෝධී තත්ත්වයක්. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒ අතර ඇමරිකාව මැද පෙරදිගට තවත් හමුදා යවනවා කියලාත් කියනවා නේද? F-16, F-22, F-35 අර USS Nimitz යුදනමත්. හරි. ඒකෙන් පේන්නේ තත්ත්වයේ බරපතලකම තමයි ඇමරිකාවේ ඒ පැත්තෙන් සූදානම් වෙනවා. අනික් අතට ඉරාන පැත්තෙන් එයාලගේ උත්තරීතර නායක කැමේනි එයා කෙලින්ම අනතුරු අංගවල තියෙන ඇමරිකාවට. ප්‍රහාරයක් එල්ල කළොත් බරපතල ආපසු හැරවන්න බැරි ප්‍රතිපාකේ කියලා. ඒ වගේම යාලා කියනවා සටන් විරාමයකට කලින් යාලටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනේ කියලා නේද? News 19 එකේ තිබුණා වගේ. ඔව් ඒ ස්ථාවරේ තමයි ඉරානේ ඉන්නේ. ඒකෙන් පේන්නේ යාලට වෙච්ච හානියට පිළිතුරක් දෙන්න යාලට කොච්චර ඕනේද කියන එක. ඒක ටිකක් අවදානම් සහගතයි තමයි. අනික් පැත්තෙන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු. එයා නම් සටන් විරාමයකට එච්චර කැමැත්තක් නෑ වගේ තමයි. ISW එකෙන් කියන්නේ එයා අර ඉරාන ජනතාව මතල කිපු කතාව. නිදහසේ පැය කිට්ටුයි වගේ කතාවක්. ඒකත් හරිම ප්‍රකෝපකාරී. මේ ඔක්කොම එක G7 සමුළුවේදීත් මේක ලොකු මාතෘකාවක් වෙලා ඉරාකෙන් ඇමරිකන් හමුදා අයින් කරන්න කියන කතාවක් නම් මතුවලා එනවා. ඔව් ඒකත් වැදගත් දේශපාලන කරුණක්. හරි. දැන් මේ ඔක්කොම කතා කරද්දී අපිට වැඩියෙන්ම දැනෙන පැත්තට හැරෙමු. ඒ කියන්නේ මේක ගෝලීය ආර්ථිකයට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බලපාන විදිය. අර The Time LK, LNW සිංහල වගේ ඒවා තියෙනවා හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන. ඒක හරිම තීරණාත්මකයි. ලෝකෙ තෙල් සැපයුමෙන් පහෙන් එකක් විතර යන්නේ හරහා. ඉතින් ඒක වැහුවොත් එහෙම තර්ජනයක් තියෙනවා. ඒක ලොකු බලපෑමක්. ඒ වගේම අර ඉරානයේ පාර්ස් ගෑස් පර්යන්තයටත් හානි වෙලා කියන එක බලශක්තිය වෙළඳ පොළට බලපානවා.
ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවොත් සිලෝන් වාය ද ටයිම් LK වගේ තැන්වල තියෙන කාරණා නම් ටිකක් බරපතලයි නේද? අපේ තේ අපනයනයෙන් 4න් පංගුවක්ම යන්නේ මැද පෙරදිගටලු. ඔව් ඇත්තටම. අනෝම් 105කින් විතර අඩු වුණත් ඩොලර් මිලියන 65ක විතර පාඩුවක් වෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඒකෙන් පේනවා අපේ අපනයන ආර්ථිකය කොච්චර මේකට සංවේදීද කියලා. ඒ වගේම අර මැද පෙරදිගේ ඉන්න අපේ අය ලක්ෂ 15ක් විතර ඉන්නවා කියනවා. එයාලගෙන් එන ප්‍රේෂණ, ඒ කියන්නේ පිටරට ඉඳන් එවන සල්ලි, ඒක අපේ මුළු ප්‍රේෂණ වලින් 60ක් විතර. අවුරුද්දකට ඩොලර් බිලියන 3.2ක් වගේ ලොකු ගාණක්. ඉතින් මේ කලාපයේ අස්ථාවරත්වය ඒකට කෙලින්ම බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තෙල්, ගෑස් වගේ දේවල් ගෙන වියදම වැඩි වෙන එක, නැවු ගාස්තු, රක්ෂණ ගාස්තු මේ ඔක්කොම අපිට දැනෙනවා. ඔව් ආනයන වියදම් ඉහළ යනවා. මැද පෙරදිග රස්සාවල් කරන අපේ අයගේ ඒ රැකියාවල සුරක්ෂිතභාවයටත් මේක තර්ජනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ බලද්දි පේනව නේද? මේක කලාපීය ගැටුමක් වුණාට ඒකේ බලපෑම කොහොමද ලෝකෙ පුරාම විශේෂයෙන් අපේ රටේ ආර්ථිකයට පැතිරෙන්නේ කියලා. ඇත්තෙන්ම මේ කතා කරපු දේවල් වලින්ම පැහැදිලි මේ ගැටුම කොච්චර සංකීර්ණද, ඒ වගේම ඒකේ ප්‍රතිවිපාක කොයිතරම් දුරදිග යනවද කියලා. මේ බලශක්ති වෙළඳපොළ, ජාත්‍යන්තර වෙළඳාම, ශ්‍රී ලංකාව වගේ රටවල ආර්ථික ස්ථාවරත්වය මේ හැම දෙයකටම කෙලින්ම බලපානවා. ඇත්ත මේ තත්ත්වය තවත් දිග්ගැසුනොත් බලපෑම මීට වඩා දරුණු වෙන්නත් ඉඩ තියෙනවා. අවසාන වශයෙන් මේ ගැටුම දිහා බලද්දි අපිට ඇත්තටම හිතන දෙයක් ඉතුරු වෙලවා වගේ. ඒ තමයි මෙච්චර එකිනෙකට සම්බන්ධ වෙච්ච ලෝකයක කොහේ හරි දුරකලාපක වෙන ගැටුමක් ඒක අපේ එදිනදා ජීවිතේට, අපේ ආර්ථිකයට කොයිතරම්නම් බලපෑමක් කරන්න පුළුවන්ද? එහෙම ලෝකෙක ආරක්ෂාව කියන වචනේ ඇත්තම තේරුම මොකක් වෙන්න පුළුවන්ද?